ටිකක් බලන්න ආවා Velocity එකට. තව වෙලාව තියෙන ඉඳන් පොඩි කල්පනාවක් දාගෙන වටපිට චුට්ටක් බලාගෙන හිටියා. ආසයි මේ වගේ දැනක ඉන්න ඕනම දැනක මම ආසයි චුට්ටක් නිකන් අර මට පිටව බලන්න. මේ මම දන්නේ ඒක අර රයිටර් කෙනෙක් ඉන්න මට එහෙම එන දෙයක්ද මන් දන්නේ නැහැ. මම ඔය පාක් එකකට ගියා කොහරි වාහනයක ගියත් ගමනක් ගියත් කොහෙ ගියත් මම ආසයි කොහෙන් පැත්තකට වෙලා නිස්කලංකව ටික වෙලාවක් කල්පනාවක් දාගෙන ඊට පස්සේ අවුවට පොඩක් බලන්න මිනිස්සුගේ ඇසිරීම ඒගොල්ලන්ගේ විදිය ඒගොල්ලන්ගේ පරිදි දේවල් ලස්සන පැත්ත විතරයි විවේචන නෙවෙයි ගොසිප් නෙවෙයි එකක් බලන්න හරි ආසයි. ඉතින් ඇයි ආවේ අද මේ විදිහට ඩ්‍රෙස් කරගෙන ආවේ ලියෝගේ අලුත්ම මූවි එක One Battle After Another. මේක එනකන් ඇඟිලි ගෑන්නයි ඉතින් හැමදාම එහෙමනේ. මම ඩිකැප්‍රියෝගේ ෆෑන් කෙනෙක්. ආසම් මගේ ෆේවරිට්ස්. හැම එකම මගේ බලගෙන 1යි 2යි මම දැන් තව සමහර වෙලාවට මිස් වෙච්ච ඒවා ගොඩාක් සැරයක් බලලා තියෙනවා සමහර ඒවා. ආසම එක මොකක්ද? රෙවන. එහෙම තෝරන්නත් බෑ. ඒක තෝරන්න ඕනේ මට මං එච්චරට ආසයි. රෙවනන් නම් ඉතින් ඒක සුපර් ඒක. ඒක ඇත්තටම බලන්න ඕනේ. මම ඉතින් සාමාන්‍ය මිනිස්සු බලන්න ඕනේ. ජීවිතය කියන්නේ මොන වගේ ස්ට්‍රගල් එකක්ද කියලා. ඒ කියන්නේ කොතනකවත් අතහරින්න නැති වෙය යුතුයි. ඒ කියන්නේ නොහැරිය යුතු දෙයක් තමයි ජීවිතය අපිට. කොහෙන් හරි දෙවියන්ගෙන් හරි කොහෙන් හරි ලැබිච්ච මේ ජීවිතය අත් නොහරින්න ඕනි කියන එක සහ ඒ තියෙන මිනිස්කම බැඳීම් කියන ඒවා ඒ කියන්නේ බැඳීම් කියන ඒවා එල්ලෙන එක නෙමෙයි. හැබැයි තමන් ආදරය කරන දෙයක් වෙනුවෙන් කැප වෙන විදිය. කතාව කියන්න හොඳ නෑනේ. රෙවනන්ට් අනිවාර්යෙන් බලන්න. එයාට වෝඩ් එකකුත් හම්බෙච්ච එක. වෝඩ් එකක් නොදී බෑ. ඇත්තට මට හිතෙන්නේ ඒක එයාට හිමි දෙයක්. එයාගේ පළවෙනි ඔස්කර් එක. එයාගේ පළවෙනි ඔස්කර් එක ඊට කලින් ගොඩාක් සැරයක් මම හිතුවා හම්බ වෙයි කියලා. ඉතින් ෆෑන්ස්ලා කොහොමද නොමිනේට් වුණා ඒ තමයි. ගොඩාක් එයාට ආදරේ ෆෑන්ස්ලා ඕනම නළුනිලියෙක් ප්‍රේමනේ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මේකට දෙන්නම ඕනේ කියලා. ඒක ඉතින් අපිට හොඳ පැත්තනේ හැමසෙම පේන්නේ. නමුත් ඉතින් ඔස්කර් එකේ කියන්නේ ඇත්තටම ඒකේ අපි දන්නේ නැහැ ඒකේ 100ක් සාධාරණ වෙනවද නැද්ද කියලා මේකක් නෙමෙයි මම කතා කරන්නේ. මම කියන්නේ ඒක ඉතින් එච්චර අර දේවල් බොරු කරන්න බෑ. මොකද මුළු ලෝකෙම මේ ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ මේ මූවිස් බලන කට්ටිය. ජෝක් එකට හම්බුන එක ගැන. වකින් ෆීනික්ස් වෝඩ් එකක් දුන්නොත් ජෝක් ඒකට යෝක මූවි එකේ ඇක්ටිං වල ඉතින් කවුරුත් ඒකට මොනවද කියන්නේ ඒක යාගේ ඒකත් අරගෙනම වෝඩ් එකත් අරගෙනම තමයි එන්නේ. කියන්නේ ඒකෙත් ඩිකැප්‍රියෝ හිටියේ නොමිනේෂන්. ඒකේ නොමිනේට් වුණා. ගොඩසරයන් නොමිනේට් වුණා. දැන් මොකින් ෆීනික්ස්ුයි ඩිකැප්‍රියෝ දෙන්නම නොමිනේට් වුණොත් මම දන්නේ මම ඒක බලන්නේ නෑ. දෙන්නම නොමිනේට් වුණා. ජෝකර් එකට නොමිනේට් වුණා. ඒක තමයි. හැබැයි මේකෙදි ජෝකර් එකේදී නම් ඒක ජෝකර් නෑ. එයාගේ once upon a time in Hollywood එකට තමයි නොමිනේට් වුණා. ජෝකර් ලස්සනයි. කියන්නේ සාමාන්‍ය මිනිස්සු බලන්න ඕනේ. ජෝකර් හරි ලස්සනයි. සාමාන්‍ය මිනිස්සු බලන්න ඕනේ. ඇත්තටම සාමාන්‍ය මිනිස්සු කියන්නේ මං කියන්නේ දැන් අර ඒ ෆීල්ඩ් එකක ඉන්න කට්ටිය නළුනිලියෝ හරි වගේ රූපණ ශිල්පීන් මේ ආර්ට් ෆීල්ඩ් එකේ අය කොහොමත් ඒව බලිය යුතුයි කියලා අපි විශ්වාස කරනවානේ. දැන් ලේඛකයෙක් නම් ඒ අනිවාර්යෙන් පොත්පත් කියවන කෙනෙක්. ඒ කියන්නේ මේ පොතේ කොහේ හරි තියෙන දෙයක් අරගෙන තමන් කරන එක නෙමෙයි. එහෙමත් කෙනෙක් හිතන්න පුළුවන් පොත් කියවන්න ඕන ලියනවන. එහෙම නෙමෙයි. ඒව ඇත්තටම මේ තමන්ගේ ක්ෂේත්‍රයනේ. මිනිස්සු ඩිවෙලොප් වෙන්නේ ඒවා ඉන්නේ. එතකොට සාමාන්‍යයට මොනවද මේවෙන් ගන්න තියෙන්නේ? ඇත්තටම ඒවා චිත්‍රපට විතරක් නෙමෙයි. ජීවිත කියවීම. රෙවනන්ට් එකේ ජීවිතයක් ආරක්ෂා කරගන්න දෙන සටන. තා ගන්න බැරි සටනක්. ඒක රංගපෑමක් කියලා හිතන්න බෑ. ඒ ෆිල්ම් එක ඇතුලේ අපි ඉන්නවා බලද්දි. බලන්නකො ඔයාගෙන මම කියනවා. අද මේක බලන්න අපි. ලියෝගේ අලුත්ම ෆිල්ම්. වෙලාව තියෙනවා ඉතින් මම පොඩි විස්තර තව කියන්න. මෙන්න මේ විදිහට මම මූවි එකේ යාගේ
වලට ඔය දාලා තියෙන කටවුට්ස් වල ඒවයි ඔක්කොගේම ලස්සන වර්ක්අවුට්ස් හදලා තියෙනවා ඒ වගේ. මම පළවෙනි සැරේට බීනි එකක් උතන ගෙනියන්නේ. මෙන්න මේකක් දාගෙන ඒකයි හේතුව. බෑග් එකක් පොඩක් අත වැඩි දවසක් අපි බෑග් එකක් දාන්නවා. ඒ වගේ බෑග් එකක් දාගෙන ඉන්නේ ඉන්න පොඩි වීඩියෝ එකක් කරා එකක් දාන්න බලන්න. වෙලාව තියෙන හින්දා මේ පොඩි විස්තර කිව්වේ. බලමු තව කතා කරමු ඉස්සරහදී. One bed. One bed. Two tickets. Yes. Chilli seats. Grey color seats are available. උඩ මේකේ ඒ ඩිරෙක්ටර්ස් ලවුන්ජ් එක. මේක. හා. උඩම තියෙන උඩ මේකේ DL 7 87. මග බලාගෙන ඉඳලා දවස් ගණගෙන ඉඳලා අද ආව බලන්න. My favorite.